සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා ෆ්‍රීඩම් ලයිෆ් වෙන්නත් YouTube channel එකට. හායි මේ ඉන්නේ අපේ රූම් එකේ රූමෝ. සඳලි නම් නිදි හොඳටම. ඒයි නැගිටිලා. නැගිටිලා. මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නයි ආවේ. එයාට ලැජ්ජ හිතිලා. අපේ රූම් එකේ තමයි අපේ රෙපි ඉන්නේ. ඔක්කොම ප්‍රශ්න ඉතින් මේකට තමයි ඉන්නේ. බලන්නකෝ රෙපි ආදර්ශයට අරගෙන අපි හැදෙන්න ඕන. හරිද? දවල් වෙනකන් නිදාගන්නේ අන්තිමට රෙපි ඉඳලා. අපි එතකන් හිමාශගෙන් අහන්නද වගින් අහන්නද? මං අහන ප්‍රශ්නේ තමයි ගිය පාර අපි සෙම් එකක් කරලා දැන් සෙකන්ඩ් සෙම් එකනේ යන්නේ. ගිය පාර උන වැරදි මොනවාද? මේ පාරේ ඒවා හදාගන්නේ කොහොමද? අපි අන්තිම වෙනකන් ඉඳියා. ඊට පස්සේ අපිට අන්තිමට පාඩම් කරගන්න ඒ කියන්නේ කන්ටෙන්ට් එක වැඩි වුණා. ඒ නිසා දැන් අපි මේ සෙම් එකේ හිටන් ඉන්නේ එදිනෙදා වැඩ එදිනෙදා කරන්නේ. එදිනෙදා වැඩ ඊ තමයි පටන් ගත්තේ. දැන් ඊයර පොඩ කරන් බැරි වුණා. දැන් අද ඉඳන් පටන් ගන්නවා. මේ අනිත් එක්කිනා උඩින් ඉඳන් බලන්න. ඒ ඉන්නේ අපේ මාෂා. මේ ඉන්නේ අපේ මල් කෙල්ල. ඉතින් මලක් ඕන නම් මේ ළමයකින් ඕඩර් එකක් ගන්න පුළුවන්. ඔයා කොහොමද ගිය පාර වැරදි හදාගෙන මේ පාර සෙම් එක හොඳට කරගන්නේ? මේ පාර මම හිතාගත්තේ දිනදා වැඩ දිනදා කරන්න. ඒ වුණාට අපි ඉතින් ඊයේ කරේ නැහැ. ඒක නිසා අපි ඒ දිනදා වැඩ පොදා කරනවා. මාත් ඉතින් එදිනෙදා වැඩ එදිනෙදාම කරන්න තමයි හිතන් ඉන්නේ. මොකක් වෙයිද? Bye guys. Bye guys. Bye. මේ රූම් එකට අලුතෙන් එහා රූම් එකේ ළමෙක් අපේ අසල්වාසියෙක් ඇවිල්ලා. ඉතින් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ඔයා කොහොමද ගිය පාර සෙම් එකේ වුණ වැරදි හදාගෙන මේ පාර සෙම් එකට මුහුණ දෙන්නේ? මම වේල වගේම ඕගොල්ලන් උදේ පාන්දර ඇවිල්ලා හැරවලා ඕගොල්ලොත් එක්කම හොඳට වැඩ කරන්න තමයි හිතන් ඉන්නේ. උඹලා කරේ නැතුණා මම කරනවා කියලා මේ පාර මම හිතාගත්තා. මෙයා තමයි ඉතින් අපිව හැමදාම උදේ පාන්දර 4ට ඇවිල්ලා හැරවන්නේ. ඔන්න අපි දැන් ෆැකල්ටියට යන්න තමයි හදන්නේ. එන්නකො මාත් එක්ක අපි යම් ෆැකල්ටියට. මේ තියෙන්නේ වලව හොස්ටල් එක. මගේ වීඩියෝ කලින් ඉඳලම බලපු කෙනෙක් නම් දන්නවා මම ඉන්නේ සොබරගම කැම්පස් එකේ. හේෂානි තමයි අද මාත් එක්ක ෆැකල්ටියට යන්න ආවේ. අපේ හොස්ටල් එක ගාවේ ඉඳලා වලගාවට ෂොට් කට් එකක් තියෙනවා. අපි එතනින් තමයි අද යන්නේ. මේ තියෙන්නේ ප්‍රණී භාරත එලිමහන් රංගපීඨය. ඉතින් අපේ කැම්පස් එකේ ෆැකල්ටි 8ක් දැනට තියෙනවා. යන්නේ දමාතනි කර දිනු ගම සුඳුරු වෙලේ මද නල දොලේ සිසිලස සිදාදියටත් දැනෙනවාදෝ ගමේ සඳතරු පෙනෙනවාදෝ අනේ ආයත් එන්නේ කවදාදෝ මේ තියෙන්නේ අපේ ටෙක්නොලොජි ෆැකල්ටිය. කොහෙදෝ යන්නේ දමාතනි කර දිනු ගම
සොඳුරු අපි මේ දැන් යන්නේ 15:11කට. ලෙක්චර්ස් පටන් ගන්න කලින්ම අපි ආවේ අපේ කලින් දවසේ කරපු නෝට් එක ආයෙ පොඩ්ඩක් බලා ගන්න ඕන නිසා. අපේ ෆැකල්ටි ඕනතරම් ළමයින්ට පාඩම් කරන්න ස්ටඩි ටේබල්ස්, ස්ටඩි රූම්ස්, රීඩින් රූම්ස් වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මයි හේෂානි ගොඩක් වෙලාවට මෙතනට තමයි එන්නේ පාඩම් කරන්න. මොකද මෙතන ගොඩක් ළමයි රැඳෙන්නේ නැති නිසා අපිට නිදහසේ පාඩම් කරන්න පුළුවන්. ඉතින් අපි පාඩම් කරලා ඉවර වෙලා ලෙක්චර් එක පටන් ගන්න තව ගොඩක් වෙලා තියෙන නිසා අපි මේ යන්න හදන්නේ කැම්පස් එක වටේ රවුමක්. මේ අපේ ෆැකල්ටි ගොඩක්ම ලස්සන තැනක්. අකුරු අඩු යැයි ගමේ ඉස්කෝලේ ඉතින් මේ තමයි අපේ ෆැකල්ටියේ පිටිපස්සට පේන view එක. වීඩියෝ වලින් බලනට වඩා මෙතනට ඇත්තටම ගිහිල්ලා බැලුවම ගොඩක්ම ලස්සන තැනක්. ඉතින් මේ ෆැකල්ටිය පිටිපස්සේ තියෙන කැලයක්. ඒ කැලයට කියන්නේ හිඹුටු යාය කියලා. අයස ඉසුරු කොහෙදෝ යන අපේ ෆැකල්ටිය තියෙන මං ආස ගොඩක්ම කැමති තැනක් තමයි මේ. අපි ගොඩක් මහන්සි වෙලා ඇවිල්ලා මේ ගහ යට ඉඳගත්තාම ඒ මහන්සි කොහෙන් ගියාද දන්නේ නැහැ. ඉතින් මේ පාරේ අපි යනකොට මුලින්ම හම්බෙන්නේ සෝෂල් සයන්ස් ෆැකල්ටිය. ඔය දැන් පොංගරේ ෆැකල්ටි ඔෆ් ජියෝමෙට්‍රි. ලෙක්චර්ස් තියෙන ටයිම් එකට අපි ආයෙමත් ෆැකල්ටියට ආවා. මේ තියෙන්නේ කාබන් බකීබෝල් එක. कीमत हो कोई तुझे बेइंतहा प्यार दूं सारी हद मेरी अब ලෙක්චර්ස් ඉවරනම් ගමන් ටයිකොන්ඩෝ ප්‍රැක්ටිස් කරන්න ඉන්ඩෝ එකට ආවා. ඉන්ඩෝ එක පහළ මෙන්න මේ වගේ තැනක් තියෙනවා. එතන ගොඩක්ම ලස්සනයි.